ඉතින් තවාණකින් මේ විදිහේ ක්වොලිටි පැලයක් ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම තවාණ මිශ්‍රණය හරිම වැදගත්. ඉතින් මම ඔයාලට කියලා දෙන්න කොහොමද තවාණ මිශ්‍රණය නිවැරදිව හදාගන්නේ කියලා. මේ සඳහා අපි කොහොබත් තෝරගන්නවා. මොකද බීජය පැලවෙන්න අවශ්‍ය කරන තෙතමනේ රඳවා ගන්න කොහොබත් අනිවාර්යෙන්ම ඕනේ. ඒත් එක්කම දෙවෙනි දේ තමයි හොඳින් දි รา පත් වුණු කොම්පෝස්ට්. පැලේ මුල් අවදියේ ඕන කරන පෝෂණය සම්පූර්ණයෙන්ම ලබා දෙන්නේ මේ කොම්පෝස්ට් හරහා. ඒත් එක්ක අපිට තුන්වෙනුවට මේකට එකතු කරගන්න ඕනේ මතු පිටපස් හලාගත්ත මතු පිටපස්. ඒත් එක්ක අපිට කැප්ටාන් අත්‍යවශ්‍යයි පස හොඳින් ජීවාණුහරණය කරගන්න. ඉතින් මේ විදිහට තවාණ මිශ්‍රණය සාදාගනිද්දි අපි මුලින්ම කොහොබත් එකතු කරගන්නවා. බීජ පැලවෙන්න අත්‍යවශ්‍ය කරන තෙතමනේ ලැබෙන්නේ මේ කොහොබත් තුලින්. ඉතින් ඒ නිසා අපි එකට එක අනුපාතයට මේ විදිහට කොහොබත් එක් කොටසක් එකතු කරගන්නවා. ඊළඟට අපි මේ සඳහා එකතු කරගන්නවා හොඳින් දි รา පත් වුණු කොම්පෝස්ට්. ඉතින් ඔයාලට වෙළඳ පොලේ ඕන තරම් හොඳ කොම්පෝස්ට් වර්ග මිලදී ගන්න තියෙනවා. ඉතින් මේ කොම්පෝස්ට් එක් කොටසක් අපි එකතු කරගන්නවා. ඊට පස්සේ වැදගත් දේ තමයි මේ මතු පිටපස් තෝරාගනිද්දි ඔයාගේ ගෙවත්තේ තියෙන කළු පාට පස් තින තැනකින් පස් තෝරගන්න. ඉතින් මේ විදිහට මතු පිටපස් එක් කොටසක් එකතු කරගන්නවා. ඉතින් අපේ මිශ්‍රණය සඳහා එකට එක අනුපාතයට අපි එකතු කරගත්ත කොහොබත් මතු පිටපස් ඒ වගේම කොම්පෝස්ට් හොඳින් කලවම් කරගන්නට ඕන. ඉතින් මතක් කරනවා ආදරෙන් මේ පල්ලෙහාන් තියෙන subscribe button එක click කරලා අපගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ ඉදිරියට නරඹන්න. ඉතින් මේ විදිහට හොඳින් කලවම් කරගත්තට පස්සේ පැලයක් වර්ධනය වෙන්න පැලවෙන්න අත්‍යවශ්‍ය කරන සුදුසු තවාණ මිශ්‍රණය මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට එකට එක අනුපාතයට සාදාගත්ත පස් මිශ්‍රණය කලවම් කරගත්තට පස්සේ මේ මිශ්‍රණය හොඳින් ජීවාණුහරණය කරගන්නට ඕන. ඉතින් මම මේ සඳහා කැප්ටාන් භාවිතා කරනවා පස හොඳින් ජීවාණුහරණය කරගන්න. ඉතින් මෙතෙන්දී ජලය ලීටරයකට කැප්ටාන් ග්‍රෑම් 2ක ප්‍රමාණයක් තමයි මම යොදාගන්නේ. මේ ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් අපේ පස් මිශ්‍රණය හොඳින් ජීවාණුහරණය කරගන්න. ඉතින් ඔය ජල ලීටර් 5ක් වගේ ප්‍රමාණයක් භාවිතා කරනවා නම් වැඩි තවාණ ප්‍රමාණයක් කරන කෙනෙක් නම් ජල ලීටර් 5කට ග්‍රෑම් 10ක් වගේ ප්‍රමාණයක් ප්‍රමාණවත් වෙනවා කැප්ටාන්. ඉතින් ඔයාලට ඒ විදිහට ජල ලීටරයකට අවශ්‍ය කරන ප්‍රමාණය ග්‍රෑම් 2කින් වැඩි කරගන්නට පුළුවන්. ඉතින් මේ විදිහට වතුර ලීටර් 1කට ග්‍රෑම් 2ක් දාලා හොඳින් දිය කරලා අපේ පස් මිශ්‍රණයට එකතු කරගත්තාම දිලීර රෝග ගැන බය වෙන්න දෙයක් නැහැ. විශේෂයෙන්ම බීජ පැලවෙලා එන මුල් කාලයේදී දියමලන් කෑම වගේ රෝග වලින් පැල ආරක්ෂා කරගන්න මේක තමයි සාර්ථකම ක්‍රමය. ඉතින් මේ විදිහට අවශ්‍ය කරන කැප්ටාන් ටික දාලා මේ විදිහට හොඳින් කලවම් කරගන්නට ඕන අපේ පස් මිශ්‍රණය. මේ පස් මිශ්‍රණය අඩුම තරමේ පැය 5ක්වත් පැත්තකින් තියන්න ඕනේ. ඒකට හේතුව තමයි අපි දාපු කැප්ටාන් වල පසේ ඉන්න අහිතකර දිලීර විස බීජ එක්ක හොඳට ක්‍රියා කරලා සම්පූර්ණයෙන්ම ජීවාණුකරණය කරන්න යම්කිසි කාලයක් අත්‍යවශ්‍ය නිසා. ඉතින් මේ පැය 5 ඇතුළත තමයි පස බීජයකට හිතකර විදියට සකස් වෙන්නේ. මේ විදියට පැය 5ක් තියලා බීජ දැම්මොත් දිලීර රෝග නිසා බීජ කුණු වෙන්නේ නැතුව 100% සාර්ථක ප්‍රතිඵල ඔයාටත් ගන්න පුළුවන්. ඉතින් පැය 5කට පස්සේ අපේ තවාණ මිශ්‍රණය දැන් තැටි වලට පුරවගමු. ඉතින් මම මේ විදිහට පෙන්නන මේ කාණු වලට ස්ට්‍රීට් ට්‍රේ එකේ කාණු වලට ඔයාලට පුළුවන් මේ සැනල් බෑග් එක හරි මේ විදිහේ නූල් භාවිතා කරලා පස් මිශ්‍රණය එකතු කරගන්න. මේකට හේතුව තමයි අපි බීජ මේ තවාණ තැටිට දැම්මම පස්සේ බීජ පැලවිලා අපි ස්ථිර භූමියේ වගා කරන වයසට ආවට පස්සේ මේ තවාණ තැටියෙන් ගලවා ගනිද්දි මේ නූල අදිද්දි පුළුවන් පැලේ මූල පද්ධතියට හානියක් නැතුව පැලේ ගලව ගන්න. මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේ විදිහට නූල් දාලා නිවැරදිව පස් මිශ්‍රණය හදාගත්තොත් ඔයාලට පුළුවන් කිසිම බීජයක් අපත යන්නේ නැතුව 100% සාර්ථක ප්‍රතිඵල ගන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ ඉදිරියටත් බලන්න මතක් කරලා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට තියෙන ඕනෑම ප්‍රශ්නයක් පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න. මම හැම එකකටම පිළිතුරු දෙනවා. එහෙනම් තවත් වටිනා වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. හැමෝටම ජය වේවා.